අයිබෝවන් මේ අපේ රටේ ඉන්නවා හිඟා කන YouTubers ලා කට්ටිය. එන සෙට්ටයක් ඉන්නවා කීප දෙනෙක් මේ හිඟා කන වැඩ තමයි කරන්නේ. උන්ට ඕනේ උන්ගේ YouTube එක subscribers ලා වැඩි කරගෙන views ලා වැඩි කරගෙන මේ ගාණ හම්බ කරන්න. උන්ගේ බැංකු ගිණුම තර කරගන්න තමයි ඕනේ. ඉතින් උන් ඕන කසඩ වැඩක් කරනවා. ඕන ජරාවක් කුණුහර්ප කියනවා එතනින් ගියාම එක එකාට කඩේ ගිහිල්ලා අනවශ්‍ය දේවල් YouTube එකේ ප්‍රකාශ කරනවා පළ කර උන්ට ඕනේ උන්ගේ මේ ගිණුම තර කරගන්න. අපි දැක්ක දැන් මේ ඊයේ පෙරේදා මේ YouTubersලා මේ එක්කෙනෙක් දළදා මාලිගාව මේ දළදා වහන්සේ පෙන්වන එකටත් මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරයක් කරනවා. ඊට පස්සේ ඒකට විරුද්ධව ගිහිල්ලා පැමිණිලි කරන්නේත් ඔයගේ හිඟා කන මේ YouTubersලා සෙට් එක තමයි පැමිණිලි දාන්නේ. ඉතින් ඒ වගේම ඉන්නවා තව YouTuber කෙනෙක් අපේ සිවුරු දාගත්ත YouTuber කෙනෙක් බොහොම ලස්සනට අසභ්‍ය වචන හසුරුවමින් ලස්සනට ඔහු YouTube එක හසුරුවනවා. ඔහුගේ ව්‍යාපාරය ඔහු ලස්සනට කරගෙන යනවා. ලෝකෙ වටේ මුදල් හම්බ වෙනවා. ඒවට ගොඩක් අනුග්‍රහය දක්වන කට්ටිය ඉන්නවා. මුදල් හම්බ කරගෙන පන්සල් හදාගෙන ජීවත් වෙන ඒ YouTubersලා ඉන්නවා. එතනින් ගියාම තව මද්ද්‍රව්‍ය පාවිච්චි කර මේ ආතල් දෙන තව YouTubersලාත් ඉන්නවා. තව ඉන්නවා පක්ෂවලට කඩේ යන YouTubersලා. එක එක කාලෙට එක එක පක්ෂවලට කඩේ යනවා. කටුස් වගේ තමයි පාට මාරු කර කඩේ ගිහිල්ලා උන්ගේ viewers-ලා වැඩ කරගෙන subscriber-ලා වැඩි කරගෙන මේ ගාණ හම්බ කරනවා. උන්ට වැඩක් නැහැ රටට මොනවා වුණත්. රටේ සංස්කෘතියට ආර්ථිකයට සමාජයට මොනවා වුණත් උන්ට වැඩක් නැහැ. උන්ට ඕනේ උන්ගේ වැඩේ කරගන්න. උන්ගේ ගාණ හම්බ කරගන්න තමයි උන්ට ඕනේ. මේ ඒකින්ද තමයි ඔය මේ හිඟා කනවා කියලා උන්ට කියන්නේ. නැතුව කිසිම පළදායී වැඩක් මේ වෙනකන් ඔය එක YouTubers කෙනෙක්වත් රට කරලා නැහැ. කිසිම ප්‍රයෝජනවත් වැඩක් කරලා තියෙන්නේ කිසිම සේරම සමාජයේ නොමගාරින සංස්කෘතිය කෙලසන වැඩ තමයි මේ තාක් කරලා තියෙන්නේ. ඉතින් මුන් ගැන කතා කරන්න ගියාම මේ සති ගණන් දවස් ගණන් කතා කරන්න පුළුවන්. ඒකින්ද මේ YouTubersලා දානේව බලන්නත් ඉතින් සමාජයේ ඉන්නවා හෙන සෙට් එකක්. ඔව් හරි කුණු රහ අහන්න ආසයිනේ ඉතින් මොනවා වුණත්. ඉතින් ඒ සෙට් එකක් එහෙම සෙට් එකකුත් අපේ රටේ ඉන්නවා. ඉතින් අපේ රටේ ජනතාවත් පොඩ්ඩක් වක්කීමෙන් මේ YouTubersලාගේ මේ හිඟන්නන්ගේ මේ YouTube channel පරිහරණය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉතින් මේ නව රජයෙන් නව ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා මේ වෙනුවෙන් නව අනපනක් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. නැත්තම් මේ රටට වෙන්නේ මහා විනාශයක්. මේ කුණුහරුප කියන එක පක්ෂවලට කඩේ යන කිසිම හරයක් නැති වැඩසටහන් කරන YouTubersලාට මොකක් හරි අපි කරන්න ඕනේ. ඒකින්ද එක ආණ්ඩුවෙන් වැඩ පිළිවෙලක් යොදන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ස්තුතියි.